ඉතින් ඔන්න දැන් ග්‍රොක් එක අපිට ෆ්‍රී පාවිච්චි කරන්න බෑ. ඉතින් ගොඩාක් දෙනෙක් මේ වෙනකොට ග්‍රොක් එකෙන් වීඩියෝස් හදලා තමයි YouTube, Facebook වගේ channel page කරේ. ඉතින් දැන් ග්‍රොක් එකෙන් අපිට ෆ්‍රී AI content හදන්න බෑ. මේක මුදල් ගෙවීමකට අප්ග්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ට මාරම ඩිසපොයින්ට් වෙන ටොපික් එකක් මේක. මොකද කරන්න කියලා ගොඩක් දෙනෙක් කතා වෙනවා. අද වීඩියෝ එකේදී කතා කරන්න මම හැදුවේ මෙන්න මේ විදිහට ග්‍රොක් වගේම අපිට ෆ්‍රී ඉමේජ් හදන්න පුළුවන්, ෆ්‍රී වීඩියෝ හදන්න පුළුවන් සවුන්ඩ් එක්ක වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අන්ලිමිටඩ් නෑ, අපිට පොඩි ලිමිට් එකක් තියෙනවා. හැබැයි අපිට අපේ වැඩේ කරගන්න පුළුවන් ගානට. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරනවා මම මේ අලුත් සයිට් එක ගැන. වීඩියෝ ක්‍රියේට් කරන්න පුළුවන්, ඉමේජ් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් ඊට කලින් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ AI videos වලට AI content ගොඩක් මගේ channel එක කරහා බලා ගන්න පුළුවන්. ඉතින් දැම්ම subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකට ගිහින් බලමු අලුත් සයිට් එක මොකක්ද කියලා. ඉතින් මම අද කතා කරන්නේ මෙන්න මේ arena.ai කියන වෙබ්සයිට් එක ගැන. ඉතින් මේකට මම link එක මම description එකේ පළවෙනි comment එකේ දාලා තියන්න. ඔයාලට නැත්තම් Google එකේ search කරන්න පුළුවන් arena.ai නැත්නම් arena ai කියලා type කරන්න. ඊට පස්සේ මෙන්න උඩටම එන site එක උඩ click කරන්න. මේකෙන් අපිට free photo videos generate කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැනකට එන්නේ. මේක ChatGPT වගේම තමයි chat කරන්න පුළුවන් bot කෙනෙකුත් මේකේ ඉන්නවා. අපිට මේකේ video option තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා මේකේ ඇවිල්ලා මුලින්ම මෙන්න මේ විදිහට ඇවිල්ලා මේක account එකක් හදා ගන්න ඕන. මෙන්න මේ login කියන එක දැනට ගිහිල්ලා ඔයා මේ continue with Google කියන එකෙන් යන්න එපා. ඔයාට මෙතන your email කියන තැනට ඔයාගේ email එකක් type කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ mail එකක් නැතුව ඔයා මේකේ temp mail එකක් ගන්න පුළුවන්. Google එකේ search කරලා temp mail කියලා මෙන්න මේ විදිහට site එකක් තියෙනවා. temp mail අපිට මේකේ ඕන තරම් mail හදා ගන්න පුළුවන්. මෙන්න මේ mail එකක් දෙන්න. එතකොට අපිට සාමාන්‍යයෙන් limit එක අඩුවෙන් use කරන්න පුළුවන් මේ mail එකේ. මෙතන temp mail එක ඕන තරම් generate කරගන්න පුළුවන්. මම මෙතනින් copy කරගන්නවා mail එක. ඊට පස්සේ මෙන්න මෙතන your email කියන තැනට මේක paste කරලා continue with email කියන එක දෙනවා. ඊට පස්සේ first name එකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම පැතුම් කියලා මේකට type කරගත්තා. create account කියන එක දුන්නා. ඊට පස්සේ account එකක් create වෙනවා. ඉතින් මෙයා කියනවා අපේ දුන්න email එකට මෙයා යවනවා verification address එකක්. මේක අපි මේ mail box එකෙන් ගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට mail එකක් ඇවිල්ලා තිනවා arena එකෙන් confirm your sign up කියලා. ඉතින් මේක ඇවිල්ලා නැත්තම් මේ refresh කරලා බලන්න දෙතුන් පාරක් mail එකේ නෝ අනිවාර්යෙන්ම. ඊට පස්සේ මෙන්න මෙතෙන් confirm your එක දෙන්න. දීලා මේ ඇතුලේ තියෙන verify link verify email කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ account එක මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙතනින් හොඳ strong password එකක් දෙන්න. මේකේ ඔයාලට password දෙනකොට මතක ඇතුව character එකක් දෙන්න. මොකක් හරි add හරි hash හරි මොකක් හරි හොඳ character එකක් එක්ක simple capital ලකුණු කවලමේ දෙන්න. ඊට පස්සේ මෙතන finish කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ account එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට account එක create කරනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතන යටින් ඔයාගේ mail එක තියෙනවා. මේ විදිහට අපිට වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට chat කරන්න පුළුවන් ඕන නම් මෙතනින් chat කරන ගැන මම කතා කරන්නේ image video හදන තැන ගැන. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන් මෙන්න මේ generate image කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන generate video කියලා දෙකක් තියෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට reference image එකක් මේ add file කියන එකෙන් reference image එකක් add කරලා ඒ විදිහට image video හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම image හදා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී image කියන එක උඩ touch කරන්න. touch කරලා මෙන්න මෙතන image කියන දේ යටුනට පස්සේ ඔයාගේ prompt එකක් අරන් එන්න. generate කරගත්ත prompt එකක් අරන් ඇවිල්ලා මෙතෙන්ට paste කරන්න. මේකෙදි අපිට sizes එහෙම තෝරන්න නෑ. sizes තෝරන්න තැනක් නෑ මේගොල්ලෝ දීලා. ඒ නිසා ඔයාට size එකත් ඔයාට පුළුවන් නම් මෙතනම mention කරන්න ratio කියලා. ගොඩක් දුරට එතකොට මෙතනින් ratio එක අරගන්නවා. ඉතින් අරගන්න නැති වෙන්නත් පුළුවන්. මම 9016 short size එකෙන් දුන්නේ. බලමු මේක ගණීද කියලා. ඊළඟ මෙන්න මේ විදිහට මම arrow mark එක දෙනවා. මෙයා අපිට images දෙකක් හදනවා. AI module දෙකක් වැඩ කරනවා මේකේ. එතකොට images අපිට දෙකක් generate කරගන්න පුළුවන්. ගොඩාක්ම වෙලා යන්නේ නැහැ. සාමාන්‍ය පොඩි වෙලාවක් ගියට පස්සේ මෙන්න මේ විදිහට photos දෙකක් අපිට හදලා දෙනවා. බලා ගන්න පුළුවන්. ඒක realistic look තියෙනවා මේ. color balance වෙලා realistic විදිහට අපිට photos හදා ගන්න පුළුවන්. ඉතින් අනිත් model වල වගේම grok ඒ වගේම අපිට මේක free කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් මෙතෙන්ද අපිට පුළුවන් මෙන්න මේක ඊළඟට animate කරන්න use කරන්න. ඉතින් අපිට මේකේ edit කියන එක දුන්නොත් අපිට මේකේ වෙනස්කම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක download කරගන්න පුළුවන්. මම එකක් download කරගන්න මෙන්න මේ විදිහට. මේක මම download කරගත්ත මෙතනින්. මෙතන උඩ download icon එකක් තියෙනවා. ඔයාගේ device එකට මේ විදිහට photo එක download කරගන්න පුළුවන්. මේ තියෙනවා මම දැන් arena එකෙන් හදපු පින්තූරය. ඊට පස්සේ මේ තියෙන්නේ මම nano banana pro එකෙන් හදපු පින්තූරය. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ
දෙක ගොඩක් දුරට එකම වගේ අපිට හදාගන්න පුළුවන් එකම වගේ ලුක් එකක් තියෙනවා පොඩි වෙනස්කමක් තියෙනවා හැබැයි ඇරීනා එකෙන් හදපු ෆොටෝ එකත් රියලිස්ටික් දුරට ගොඩාක් හිට් වෙලා තියෙනවා ඉතින් මේ ෆොටෝ එක අපිට පුළුවන් ඊළඟට ඇනිමේට් කරන්න අපිට කරන්න තියෙන්නේ මෙතනින් අපිට ඉමේජ් කියන එක අයින් කරලා ඉමේජ් කියන එක අයින් කරලා මෙන්න මෙතන වීඩියෝ කියන එක දෙනවා වීඩියෝ කියන එකට ඇඩ් ෆයිල් කියන එකට අපි අප්ලෝඩ් කර ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක දෙන්න ඕන අපි මේකෙන් හදාගත්ත ෆොටෝ එක මේ විදිහට මේකට අප්ලෝඩ් කරගන්නවා මෙතන වීඩියෝ කියන එක අනිවාර්යයෙන්ම දීලා තියෙන්න ඕන ඊට පස්සේ ප්‍රොම්ප්ට් එකක් අපි අරන් එන්න ඕන ඇනිමේෂන් ප්‍රොම්ප්ට් එක මම ChatGPT එකෙන් හදාගත්තා මේ ප්‍රොම්ප්ට් එක ගෙනාලා මෙතෙන්ට පේස්ට් කරන්න ඕන පේස්ට් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඇරෝ මාක් එක දීලා මේකේ වීඩියෝ ක්‍රියේට් කරගන්න ඉතින් මේකෙදි අර වගේම අපිට කියන්නේ අවස්ථා දෙකක් දෙනවා AI මොඩල් දෙකක් මේක වැඩ කරනවා අපිට ඒක නිසා ප්‍රශ්නයක් නෑ ඔයාලට කැමති එකක් තෝරගෙන බලන්න පුළුවන් ඉතින් මේකේ කොහෙවත් ඔයාලට පේනවා ඇති ක්‍රෙඩිට් බැලන්ස් එකක් මොකක්වත් අපිට කොහෙවත් පෙන්වන්නේ නෑ මේ ක්‍රෙඩිට් බැලන්ස් එකක් කොහෙවත් බලන්න තැනක්වත් එන මුදල් ගෙවලා අප්ඩේට් කරන්න කියලාවත් මොකක්වත් එහෙම මොකක්වත් මේකේ ඉන්නේ නෑ අපිට කෙලින්ම මේක වැඩ කරන්න තියෙන්නේ සහ දවසට ලිමිට් එකක් ඇති ගොඩක් දුරට මම තාම ලිමිට් එක ගන්න මට ලොකු අයිඩියාවක් නෑ තාම මොකද මම ක්‍රියේට් කරා ටිකක් හැබැයි ලිමිට් එක මොකුත් ආවේ නෑ හැබැයි ලිමිට් එකක් තියෙනවා අන්ලිමිටඩ් ක්‍රියේට් කරන්න කියලාවත් බෑ මේකේ ඔයාලට සාමාන්‍යයෙන් දවසට ඔයාලට අවශ්‍ය වීඩියෝ වැඩ ටික කරගන්න මේක ගොඩක්ම දුරට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේකේ අර ග්‍රොක් එක වගේ නැත්නම් ෆ්ලෝ එකේ වගේ ඉක්මනටම හැදෙන්නේ නෑ ෆොටෝ නම් හැදෙනවා හැබැයි වීඩියෝස් ඉක්මනටම හැදෙන්නේ නෑ අපිට වෙනදි තාමත් මේක ලෝඩින් වෙලා තියෙන්නේ ඉතින් ටිකක් වෙලා යනවා මොකද ග්‍රොක් එකේ එහෙම ගොඩක් ලොකු සර්වර් වල වැඩ කරන්නේ ඒක ඉලොන් මස්ක්ට සල්ලි තියෙන නිසා යා හොඳ සර්වර්ස් බයි කරලා යා වැඩ කරනවා ඒක නිසා ඒකේ ගොඩක් ෆාස්ට් හැදිලා එනවා මේ වගේ ඉමේජ් වීඩියෝස් හැබැයි මේක එහෙම ලොකු කැපැසිටි එකක් නැති නිසා මේකේ සාමාන්‍ය ටිකක් වෙලා යනවා ජෙනරේට් වෙන්න බලමු සාමාන්‍යයෙන් කොච්චර යනවද කියලා මම වීඩියෝ එක මෙතනින් නතර කරලා ඔයාලට ජෙනරේට් වුණාට පස්සේ වීඩියෝ එක කන්ටිනියු කරගෙන යන්න මොකද වීඩියෝ එක දිග වෙන නිසා ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් හැදලා ඉවරයි ඉතින් මේකේ අර වීඩියෝස් මොඩල් දෙකක් රන් වෙන නිසා මොඩල් දෙක එකම වෙලාවට රන් වෙන එකක් නෑ ගොඩක් දුරට ඉතින් එකක් හැදිලා තියෙනවා මම ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට ඒකත් අපිට ක්වොලිටියට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ නම් සවුන්ඩ් ඇවිල්ලා නෑ සමහර ඒවායේ සවුන්ඩ් එන්නේ නෑ සමහර ඒවායේ සවුන්ඩ් එනවා ඉතින් ඒ විදිහට තියෙනවා මේකේ අර අන්තිමට මේ ඇරීනා කියලා වෝටර් මාක් එකක් කරනවා ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ එක එඩිට් කරනකොට කට් කරලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඉතින් මේක ගොඩක් රියලිස්ටික් විදිහට වීඩියෝ අර ස්මූත් වෙනවා කැමරා ඇන්ගල් ඔය වගේ ඒවා ගොඩක් හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන් ඉතින් අපේ සාමාන්‍යයෙන් ඔයාලට නෝමල් වැඩ ටිකක් කරගන්න මේක තරමක් දුරට ඇති වෙයි කියලා මම හිතනවා ඉතින් මේකේ ඇසිස්ටන්ට් B කියන දෙවෙනි මොඩල් එක තාම ජෙනරේට් වෙලා නැහැ ඉතින් ඒක අර මේකේ AI මොඩල් එක හැසිරෙන විදිහට නෝ තමයි ඉන්නේ ඒකත් අපිට ජෙනරේට් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් සාමාන්‍ය වැඩ ටිකක් කරගන්න බ්ලොග් එක දැන් නැති නිසා ඒකට රෙසුලු පිළියමක් එනකන් ඔයාලට මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න මේක free වැඩ කරන්න පුළුවන්. links මම පහලින් දාලා තියන්නම්. ඉතින් ඔයාගේ යාළුවොත් බලන්න මේ වගේ share කරගන්න මේ වගේ බ්ලොග් එකකින් වැඩේ කරගන්න බැරුව ඉන්න කෙනෙක්ට දැනුවත් කරන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න මේ වගේ content ඔයාලට මගේ channel එක කරා දිගටම බලා ගන්න පුළුවන්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.